මනස ගොඩනගන්න සරල පියවර 7ක්. අංක 1 සිහියෙන් සිටීම. වර්තමාන මොහොතේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. අතීතය ගැන පසුතැවීමත් අනාගතය ගැන අනවශ්‍ය බියත් මනස අවුල් කරන ප්‍රධාන සාධකයයි. ඔබ කරන කුඩා වැඩක් පවා අවධානයෙන් කිරීමෙන් හිත එකඟ කරගත හැකි. අංක 2 පරිසරය වෙනස් කරන්න. ඔබ ඉන්න තැන හෝ ඇසුරු කරන පිරිස ඔබේ සිතුවිලිවලට ලොකු බලපෑමක් කරනවා. හිත අසහනයෙන් නම් මොහොතකට එලිමහනට යන්න. ගහකොළ දෙස බලන්න. අලුත් පරිසරයක් හිතට අලුත් සිතුවිලි ගෙනෙනවා. අංක 3 කෘතඥතාවය පුරුදු කරන්න. අපට නැති දේවල් ගැන හිතනවාට වඩා අපිට ලැබී ඇති කුඩා හෝ දේවල් ගැන සතුටු වෙන්න. දිනපතා ඔබට සතුටු විය හැකි කරුණු 3ක් ලියා තැබීමෙන් මොළය ධනාත්මක දේවල් සෙවීමට පුරුදු වෙනවා. අංක 4 ගැඹුරු හුස්ම ගැනීම සහ භාවනාව. හිත කලබල වූ විට ශරීරයේ රසායනික වෙනස්කම් සිදු වෙනවා. විනාඩි 5ක් ඇස් පියාගෙන හුස්ම දෙස අවධානය යොමු කිරීමෙන් කෝටිසෝල් වැනි ආතති හෝමෝන අඩු කරගෙන මනස නිවන්න පුළුවන්. අංක 5 තත්පර 5 නීතිය. යම් වැඩක් කරන්න හිතෙනවා නම් ඒත් කම්මැලිකම නිසා හිත පසුබට වෙනවා නම් 5 සිට 1ට ආපස්සට ගණන් කර වහාම එම කාර්ය ආරම්භ කරන්න. මෙය හිතේ තියෙන දෙගිඩියාව නැති කරන්න හොඳ උපක්‍රමයක්. අංක 6 ශරීරයේ ක්‍රියාකාරකම්. ශරීරයේ වෙහෙස වන විට මොළයෙන් එන්ඩෝෆීන්ස් නැමැති සතුටු දනවන හෝමෝනයක් නිකුත් වෙනවා. සිතුවිලි අවුල් සහගත වෙලාවක කෙටි ඇවිදීමක් හෝ ව්‍යායාමයක් කිරීමෙන් මනස පැහැදිලි වෙනවා. අංක 7 සිතුවිලි ප්‍රශ්න කරන්න. ඍණාත්මක සිතුවිල්ලක් ආවිට එය ඒ විදිහටම පිළිගන්න එපා. මේ සිතුවිල්ල ඇත්තක්ද? මීට වඩා හොඳ විදිහට මේ ගැන හිතන්න බැරිද කියලා ඔබෙන්ම ප්‍රශ්න කරන්න.